හොඳම ඖෂධ පූජා තමයි. ඒකට කියනවා සප්පි නවනීතං තේලං මදුපානිතං කියලා. ගිතෙල්, මීපැණි, තල තෙල්, උප්පැණි, වෙඬරු කියන්නේ බටර් වගේ. ඒ වගේ දේවල්. ඒකට ඒ හොඳම බෙහෙත් වර්ග 5ක්. ඒකට අපි නම් ඖෂධ පූජා විදිහට කරන්නේ මීපැණි, ගිතෙල් වගේ දේවල් ඖෂධ පූජා විදිහට කරන්නේ. අර අපි යමක් එකපාරම දැක්ක ගමන් කරනවට වඩා හොඳට හිතලා මතන මේක මොකක්ද ඖෂධේ. මෙහෙම හොඳයි. යම්කිසි ඖෂධ වට්ටෝරුවක් තියෙනවා. ඒක පතාට එකට හිඳලා ඒ වගේ ගිලම්පසක් විදිහට බෙහෙතක් විදිහට පූජා කරනවා නම් එහෙම හොඳයි. ඒ නිසා දැක්ක ගමන් එකපාරම කරන්න යන්න එපා. ඊට පස්සේ ශ්‍රද්ධාව තියෙන කෙනා කොහොමදත් හිත හදා ගන්න. මොකද චේතනාව මුල් වෙලා පහන් සිතෙන් නම් කළේ. මෙතෙක් ඔයාලව කරලා ඇති. අපිත් වට අත ගහලා තියෙන අවස්ථා තියෙනවා. එතකොට අපි මේ වෙලාවේ ලොකු තේරුමක් නැහැ. හැබැයි හිතේ පහන් බව තියෙනවා. චිත්ත ප්‍රසාදයෙන් කරන කර්මයෙන් විපාක Tamante යහපත් විදියට එනවා. නමුත් අපි හැමදාම එක තැන සිටිය යුතු නැහැ. ඒ කියන්නේ අපේ හිත නුවණින් මෝරන්න ඕන. අලුත් වෙනවා කියනකට වඩා නුවණින් මෝරන්න ඕන. නුවණ මෝරන කෙනා ඇයි මම මේක කරන්නේ කියන ප්‍රශ්නෙට නිතර එනවා. ඇයි මම මේක කරන්නේ?